ආයිබෝවන් යාළුවනේ. අද අපි මේ යන්නේ හරිම ලස්සන. ඒ වගේම ටිකක් වෙනස් විදිහේ ගමනක්. මේ මීදුමෙන් වැහුණු කැලේ මැදින් යන ඕෆ්-රෝඩ් අත්දැකීම නම් මාරම ලස්සනයි. අපේ සෙට් එකත් එක්කම අද අපි මේ යන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙන සුන්දරම ඉසව්වක් වෙන ස්ට්‍රැත් ක්‍රීක් වල තියෙන ලස්සනම තැන් ටිකක් හොයාගෙන. වාහනෙන් බැහැලා අපි කැලේ මැදින් පොඩි පාගමනක් යන්න පටන් ගත්තා. පරිසරයේ නිදහස උප්පරිමයෙන් විඳින ගමන් යද්දි තමයි අපිට මේ අපූරු දේ දැක ගන්න ලැබුණේ. මේ පේන තැඹිලි පාට ලස්සන හත්ත දැක්කම අල්ලන්න හිතෙනව නේද? හැබැයි පරිස්සමින් මේක ලෝකේ තියෙන භයානකම විෂ සහිත හතු జాතියක්. ඊට පස්සේ අපි ආවේ ස්ට්‍රැත් ක්‍රීක් වල තියෙන ප්‍රසිද්ධම වියුවිං පොයින්ට් එකට. ඇත්තටම මේ දර්ශනය නම් වචන වලින් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. ඈතින් පේන මීදුමෙන් වැහුණු කඳු පන්තියයි මේ නිලට නිලේ පේන තෘණභූමියයි දැක්කම හිතට දැනෙන්නේ පුදුමාකාර නිදහසක්. මේ ලීයෙන් හදපු වේදිකාව උඩට වෙලා මේ පරිසරය දිහා බලාගෙන ඉද්දි මේ වගේ තැනක ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර සනීපද කියලා ඔයාලටත් හිතෙයි. ඇත්තටම ඒක හිතට මාරම සැනසෙල්ලක් ගෙන අත්දැකීමක්. ඒ සුන්දරත්වයේ විඳින ගමන් අපි තවත් ඉස්සරහට ගියා. කැලේ මැදින් යන මේ අඩිපාර අවසන් වෙන්නේ තවත් අපූරු නිර්මාණයකින්. ඒ තමයි මේ ලස්සන දිය ඇල්ල. ගල්තලා අතරින් කඩා හැලෙන මේ සීතල වතුර දහරාව අපේ ගමනේ මහන්සිය සම්පූර්ණයෙන්ම නිවලා දැම්මා. ඉතින් ස්වභාව ධර්මයට ආදරය කරන ඔයාලත් අනිවාර්යෙන්ම ස්ට්‍රේට් ක්‍රීක් පැත්තේ ඇවිත් යන්න. අද වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.